සුබ දවසක් සියලු දෙනාටම. මං ඔයාලව අදත් ආදරයෙන් එකතු කරගන්නවා මගේ YouTube නාලිකාවට. මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවිය භාවිත කරලා තියෙන කවිය හැඩ කරන ප්‍රධානම ශබ්දාලංකාරයක් වුණු එලිවැට හා එලිසමය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි වීඩියෝ එකට යන්න කලින් මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා like comment කරලා එකතු වෙන්න. අපි දැන් යමු අපේ වීඩියෝ එකට. කවියේ ශබ්ද මාධුර්ය වඩවන ප්‍රධාන ශබ්දාලංකාරයක් විදිහට අතීත කවියෝ ගොඩක් වෙලාවට මෙන්න මේ එලිවැට එලිසමය කියන දේ භාවිත කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ එලිවැට කියලා කියන්නේ? මොකක්ද මේ එලිසමය කියලා කියන්නේ? ඊට කලින් එළිය කියලා කියන්නේ මොකක්ද? එළිය කියලා කියන්නේ විරාමය. නැත්නම් නැවතීම කියන වචනය තමයි එළිය කියන දේෙන් අදහස් වෙන්නේ. එතකොට මේ හරහා තමයි ව්‍යුත්පන්න වෙන්නේ එලිවැට එලිසමය කියන ශබ්දාලංකාර. මේ එලිවැට එලිසමය කියන ශබ්දාලංකාරවල දැක ගන්න පුළුවන් ප්‍රධානම කාරණයක් තමයි සමාන අකුරකින් නැත්නම් සමාන අන්දමින් ඒ පාද්‍යයන් වල අවසානය නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ විරාමය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි එලිසමය එලිවැට කියන දෙකේ මූලිකම સિદ્ધාන්තය වෙන්නේ. ගොඩක් අය පටල ගන්න සාධකයක් තමයි සමහරු හිතනවා මේ එලිවැට කියලා කියන්නේ පද්‍යයන් වල පාදයේ අවසාන කොටස කියලා. නැහැ. පද්‍යයන් වල පාදයේ අවසාන කොටස අපි එලිසමයේ විදිහට තමයි හඳුන්වන්නේ. ගොඩක් අයට පැටලෙන තැනක් තමයි අන්න ඒක. මම උදාහරණයක් දීලා ඉස්සරහට ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි කාරණයක් තමයි එලිසමය තියෙන්නේ පද්‍යයන් වල අවසානයේ බව. එතකොට මේ එලිවැට තියෙන්නේ පද්‍ය පාදයන් වල මුල. ඒ කියන්නේ සරලව කියනවා නම් පද්‍යයන් වල මුල තමයි එලිවැට තියෙන්නේ. පද්‍යයේ අවසානයේ තමයි එලිසමය තියෙන්නේ. ගොඩක් අය ඔන්න ඕක තමයි පටල ගන්න තැන. ඉතින් ඒ ගැටලුව අපි निराකරණය කරගමු. මේ මං ඊළඟට කතා කරන පද්‍ය උදාහරණයට අරගෙන. මම මේ උදාහරණයට අරගෙන තියෙන්නේ එස් මහින්ද හිමියන්ගේ පද්‍ය පන්තියක කොටසක්. බලන්නකෝ ඒක. සිතකින් සිතනු බැරි තරමට තිබෙන අගේ. සැපතින් වැඩෙන පෙම්බරලක් මහුනි මගේ. ලවමින් පිහිට ඉටු දෙවියන්ගෙනුත් සගේ. යහතින් ඉන්න මල් බරසල් රුකක් වගේ. ඔයාලට පේනවා ඇති මේ උදාහරණයේ සිතකින්, සැපතින්, ලබමින්, යහතින් කියන වචනවල මං කොළපාටින් highlight කරලා තියෙන අල් නයන්න. පුතේ මේ පද්‍ය පන්තිය තුල අන්න ඒ කොටස තමයි අපි එලිවැට විදිහට සලකන්නේ. එතකොට මං දම් පාටින් highlight කරලා තියෙනවා මේ පද්‍ය පන්තියේම ගේ කියලා අකුරක්. ඒක පද හතරටම පොදුයි. එතකොට මෙන්න මේ අගේ, මගේ, සගේ, වගේ කියන වචනවල අවසානයේ තියෙන ගේ කියන අකුර තමයි මේ පද්‍ය පන්තියට අනුව එලිසමය බවට පත් වෙන්නේ. එලිසමය ගැන කතා කරනකොට මේ වගේ එකම අකුරකින් එහෙමත් නැත්නම් එකම වචනයකින් අවසන් වන එලිසමයවල් ගොඩක් වෙලාවට අපිට පද්‍ය පන්තිවල දැක ගන්න පුළුවන් වෙනවා. මේ කවියට අනුව එතකොට මුල තියෙන්නේ එලිවැට, අග තියෙන්නේ එලිසමය විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් මම හිතනවා අද මම මේ කරපු මාතෘකාව ඔයාලට තේරෙන්න ඇති. තව කරුණු අධ්‍යයනය කරන්න ඕනි නම් ඔයාලට පුළුවන් අවශ්‍ය පොතපත අධ්‍යයනය කරලා එලිසමය එලිවැට ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම තමයි මම ඉදිරියටත් මේ වගේ අලුත් පාඩම් වලින් ඔයාලව හම්බෙනවා. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටිනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like comment කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න.